මේ තියෙන ලෞකික ඇමරිකන් යුරෝපා බේස් වෙච්ච චීන බේස් වෙච්ච මේ ද්‍රව්‍යවාදී ආක්‍රමණයට වෙරහිව ආධ්‍යාත්මික ලෝකයක් හදන්න ඕන. මං හිතනවා එකට සුදුසුම වෙලාවසා සුදුසන අපි වගේ රටවල් ලංකායි මුස්ලිම් අයත් අපි හිතනවා වෙනස් නම්මසීලී වෙන්න ඕනෙ කොල්ල. මේක ඇතුළට එකනක අතර සංවාධය පටන් ගන්න ඕන. බොහොම සමාජවාදී ලක්ෂණ මුස්ලිම් ආගමි තියෙනවන්නේ. කාල්මාක්ස් පවා කියලා තියෙන මුස්ලිම් ආගම සමාජවාදය කරන්න මේක සෑහෙන ලොකු බලපෑමක් මේක ඇතුළ තියෙනවා කියලා. සොෆී කවිවල තියෙන නීතියෙන් කියන්නට බැරිදේ. නීතියෙන් හික්මුවන්නට බැරිදේ ප්‍රේමයෙන් හික්මුවන්න පුළුවන්ගේ හරි ලස්සන ඒවා. බාස කියන්නේ දැන් දුදාගමේ කෙනෙක් ක්‍රිස්තිය ස්ලාමාගමි ප්‍රධානම කොටස් දෙක සියා සුන්නි අරුණාම වඩා අධ්‍යාත්මික සඩයක් ගන්න මේ සුපී කියන සංස්කෘතිය නැතන්ගේ ඉගැන්වීම ඒ දර්ශනය දාර්ශනික මට්ටම හැඩයක් තියෙනවා. ඒක අනිත් එකට සාපේක්ෂව ඒක මේ බුදුදහමේ පූර්ණ මේ බලපෑමෙන් මේ තත්ත්වය ඇතුළේ ගොඩනැගිච්ච එකක් කියලා. ඒක සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ දැන් ඊපස්සේ පදනමක් ඇතුව සාක්ෂි ඇතුව කිය. ඔව් මට කියන්න පුළුවන් සාක්ෂි ඇතුව. ඒ කියන්නේ රිසර්ච් කරලා තියෙනවා. දැන් ඉන්ටර්නෙට් එක තියෙනවනේ. ඉස්සරහ අපි කාටවත් ඔක්කොම බලා ගන්න පුළුවන්. සජීවී වාර්තා තියෙනවා. මාසයක් පුස්තකාලේ ගිනි ගත්තා. මේකේ හිටපු එක්කෙනෙක් තමයි පද්ම සම්භව. ඒකේ නායකයා. එයා ඉතුරුනා ටිබෙටේට පලා ගියා. ටිබෙට එයාට සලකනවා දෙවෙනි බුද්ධ කියලා. අපිට තියෙන ප්‍රශ්නය මෙහෙම මේ තරම් පැතිරිච්ච දහම මේ තරම් විශ්වවිද්‍යාල තිබිච්ච සහ දැනුම් පදය තිබිච්ච ආගම ඉන්දියාව තුළින් අතුගැවිල ගිය කියන එක තමයි අපි ඇත්ත වශයෙන්ම අපේ සාකච්ඡාවට භාජනය කරන්න ඕන. කාන්තාව මුනිවරු වෙන කල්ච එකක් හදන්න පුළුවන් ගැන ඉස්ලාමික ඇතුළ රෙවලූෂන් එකක් නෙවෙයි. මේ එක දැවන්ත වෙනසක්. ආයුබෝවන් අද අපේ සාකච්ඡා මාලාවේ අද බලාපොරොත්තු වෙනවා මේ සාකච්ඡාවට සුපුරුදු පරිදි අපිත් සමග සම්බන්ධ කරගන්න ඔබ අප කවුරුත් දන්න දේශපාලනික වශයෙන් අපේ රටේ විප්ලවීය කාර්යභාරයක් ඉටු කරන ලද ඒ වගේම සංගවුණු ධර්ම ශාස්ත්‍රීය ගැඹුරක් ඇති චරිතයක් උන්වහන්සේත් සමග අපි සුවිශේෂී මාතෘකාවක් තමයි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වෙනකොට අපි දන්නවා අපිට බුදුදහම ලැබුණේ මූලික වශයෙන් ඉන්දියාවේ. නමුත් බුදුදහම ඉන්දියාවේ තුල ශක්තිමත්ව පවත්වාගෙන යන්න අවශ්‍ය කරන ප්‍රබල යාන්ත්‍රණ හැටියට විශ්වවිද්‍යාල නාලන්දා වෙන විශ්වවිද්‍යාල පැවතුණා. අද ඒ විශ්වවිද්‍යාලත් නැති වෙලා තියෙනවා. නිවන පදනම් කරගෙන බුදුදහම කතා කරනවට වැඩිය ඒ විශ්වවිද්‍යාලවල බුදුදහම කේන්ද්‍ර කරගෙන ඒවා බිහි වුණත් විශාල ප්‍රමාණයක් ලෞකික විෂයන් උගන්වන අද වගේව ප්‍රබල විශ්වවිද්‍යාල මට්ටමින් ඒවා පැවතුණා. මහායාන පදනමක් තුල හෝ එතකොට ජ්‍යාමිතිය රසායන විද්‍යාව ලලිත කලා සටන් කලා මේ වගේ ලෞකික විෂය බෞද්ධ දාර්ශනික පදනමට අමතරව ප්‍රධාන වශයෙන් ඉගැන්විච්ච මේ විශ්වවිද්‍යාල මේ වගේ විශ්වවිද්‍යාල පද්ධතියක් තිබුණා. බුදුදහම මූලිකව ආරම්භ වෙච්ච තැන. නමුත් අපි අද වෙනකොට එවැනි ප්‍රබෝධයක් එවැනි තත්ත්වයක් මේ විශ්වවිද්‍යාල සම්පූර්ණයෙන්ම නැති වෙලා තියෙනවා. එතකොට බුදුදහම ඇතරම ඉන්දියාවෙන් අතුගෑවිලාම් ගියා. මේ පදනම මේ විදිහට බුදුදහමට මේ ඉන්දියාවෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්න ස්වාමීන් මොකක්ද මූලික වශයෙන් බලපාන? එක පැත්තකින් අපට බැලූ බැලමට කියන්න පුළුවන් ඕනම දෙයක් අවුරුදු දහස් ගණනක් ගියාට පස්සේ ඒවා බිඳ වැටීමකට ලක් වෙනවා. හැබැයි ඉතිහාසයේ විවිධ වාර්තා දිහා අරගෙන බැලුවම දැන් අපි අරගත්තොත් ඇතරම ඉන්දියාවේ උතුරු ඉන්දියාව පදනම් කරගෙන එක කොටසක් පාකිස්තානට අයිති ඒක අතීත ඉන්දියාවමයි. විශේෂයෙන්ම අපි බිහාර් ප්‍රාන්තයේ උතුරු කොටස ඒ ප්‍රදේශයේ විශ්වවිද්‍යාල 5ක් තිබුණා. ජගද්දලා වික්‍රමශීලා නාලන්දා කියලා. ඒකේ ප්‍රධානම එක තමයි අපි දන්න නාලන්දා විශ්වවිද්‍යාලය ප්‍රසිද්ධ මේක. පරණ මේක ප්‍රසිද්ධ මේක. එතකොට මේ විශ්වවිද්‍යාලයේ දැන් කවුරුත් ප්‍රසිද්ධ දේශ ගවේෂකෙක්නේ ඔයත් අහලා ඇති අපි කවුරුත් දන්නවා මේ පාහියන් කිව්වම පාෂියාන් කියන නම. පාහියන් කිව්වම අපි සයන් පාහිය. ඔව් ඒ නම හියුන්සියන් ලංකාවට ආවේ නැහැ. එයා දකුණු ඉන්දියාවට ඇවිල්ලා දකුණු ඉන්දියාවෙන් තොරතුරු රැස් කරගෙන වාර්තා කරපු කෙනෙක්.
පාහියන් කියන භික්ෂුව ලෝක ඉතිහාසයේ හිටපු සුවිශේෂම දේශ ගවේෂකයෙක්. ඒ වගේම ධර්ම ගවේෂකයෙක්. ඉතින් එයාගේ වන් හෑන්ඩ් රිපෝට් කියලා කියන්නේ අපි අර කෙලින්ම ඇහින් දුටු සාක්ෂි ඍජුවම. එතකොට ඒ වගේ තියෙන එක්කෙනෙක් තමයි පාහියන් හාමුදුරුවන්ගේ වාර්තා. මොකද ඒ කාලේ අකුරු එම්බෝස් කරලා ලියන ක්‍රමයක් තිබුණා. ඒතර මෙයා ඒ විදියට ශ්ලෝක ලක්ෂ ගාණක් ලංකාවෙන් සහ ඉන්දියාවේ අවුරුදු 7ක් ලංකාවේ අවුරුදු 2ක්. යා යනකොට ආවේ උතුරු ඉන්දියාව පැත්තෙන් යනකොට ගියේ ඉන්දුනීසියාව පැත්තෙන් චීනයට. මේ වාර්තාව තියෙන එක තමයි පරණ සිල්ක් රෝඩ් එක. එතන ඒ තොරතුරක් තියෙනවා. ඊළඟට තාරානාථ්‍ය වාර්තාවේ තියෙනවා මේ නාලන්දා විශ්වවිද්‍යාලේ බිඳ වැටිච්ච හැටි. දැන් එහෙනම් ශිෂ්‍යෝ 10000ක් හිටපු ඔබතුමා කිව්වා වගේ තාරකා විද්‍යාව, ගණිතය, නක්ෂත්‍රය, ලලිත කලා, චිත්‍ර ඔය සෑහෙන දේවල් විෂයන් ලෞකික විෂයන් පද්ධතියක් මේක උගන්වලා තියෙනවා. එතකොට එහෙම විශ්වවිද්‍යාලයක් විශේෂයෙන්ම මේකේ බක්තියාර් අපි ජීවත් වෙච්ච යුගය අරගෙන බැලුවොත් ඒක 1193 බක්තියාර් කිල්ජි කියන කෙනා. ඔහු ඇත්ත වශයෙන්ම ආමි ජෙනරල් කෙනෙක්. ඔහුට කලින් ඇත්ත වශයෙන්ම ඉන්දියාවට මුස්ලිම් ආක්‍රමණ හා සංක්‍රමණ හැටියට ආව. දැන් 7 වෙනි සියවස වෙනකොට කේරළයට මුස්ලිම් අය ඇවිල්ලා පළවෙනි පල්ලිය හදනවා. හැදුවට ඒක ආක්‍රමණයක් හැටියට අපට පේන්නේ නැහැ. නමුත් ඊට පස්සේ වෙලෙන්දු හැටියට විවිධාකාරයෙන් ඇවිල්ලා පස්සේ ආක්‍රමණික ස්වරූපෙන් ඇවිල්ලා විශේෂයෙන් අපි දන්නවා මෝගල් සහ සුල්තාන් කියලා අධිරාජ්‍ය දෙක අපි කතා කරනවා. ඒකට මේ විශේෂයෙන්ම කල්ජි බක්තියාර් කල්ජි තමයි මේ විශ්වවිද්‍යාල විනාශ කිරීමේ තීරණය ගන්න. එකක් මේක විශාල මිනිස් බලයක් තිබිච්ච ආයතනයක්. රාජ්‍යයකට බලපෑම් කරන්න පුළුවන්. දැන් ඕනම මේ වගේ 10000ක් නේවාසික වින ආයතනයක් අතීත ලෝකේ හිටිය කිව්වම ජාත්‍යන්තර ශිෂ්‍යොත් එක්ක ඒක හරි සුවිශේෂ එකක් නේ. ඒක මතනේ රාජ්‍යයට බලපෑමක් වෙන සහ ඒකත් වෙනම රාජ්‍යයක් වගේ කන්නේ. ඒක හන්ද තමයි නාලන්දා විශ්වවිද්‍යාලයේ තිබිච්ච ජාත්‍යන්තර සහ ජාතික ඉන්දියාව ඇතුලේ සහ පිට බලපෑම නිසා තමයි නාලන්දා විශ්වවිද්‍යාල තුනම වික්‍රමශීලා ජගත්දලා නැති කරන්නේ. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේ විශ්වවිද්‍යාල තුන අතුගෑවිලා යනකොට මේකේ හිටපු එක්කෙනෙක් තමයි පද්මසම්භව. ඒකේ නායකයා. එයා ඉතුරුනා ටිබෙටයට පලා ගියා. ටිබෙට යාට සලකනවා දෙවෙනි බුද්ධ කියලා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ අපිට තියෙන ප්‍රශ්නය මෙහෙම මේ තරම් පැතිරිච්ච දහම මේ තරම් විශ්වවිද්‍යාල තිබිච්ච සහ දැනුම් පදය තිබිච්ච ආගම ඉන්දියාව තුළින් අතුගෑවිලා ගියයි කියන එක තමයි අපි ඇත්ත වශයෙන්ම අපේ සාකච්ඡාවට භාජනය කරන්න ඕන. කිස්සිරි කිව්ව වගේම අපිට මේ බොහොම පැහැදිලිව පේනවා මේ ඒ කියන්නේ මේක මෙච්චර බලවත් එකක් නැත්තටම නැති වෙලා අතුගෑවිලා ගියේ කොහොමද කියන ප්‍රශ්නේ තියෙනවා ඉතින්. ඒක අපි වෙනමම සාකච්ඡාවට භාජනය කරන්න ඕන. ඉතින් පැහැදිලිව වාර්තා ගණනාවක් තියෙනවා. විශේෂයෙන් බක්තියාර් ඛිල්ජි මේක සම්පූර්ණයෙන් ආක්‍රමණය කළා. විශාල සංහාරය සිද්ධ වුණා. සජීවී වාර්තා තියෙනවා මාසයක් පුස්තකාලේ ගිනි ගත්තා. ඒක මෙවැනි මුස්ලිම් ආක්‍රමණයකට මේ විදියට මේක භාජනය වෙන්න ඇතිවෙච්ච පසුබිම මොකක්ද? මුස්ලිම් අයට මේකේ තුල ප්‍රතිරෝධයක් ගොඩනගන්න ඇතිවෙච්ච මට්ටමක් ඇහුවොත්. නැත්නම් දැන් රටක් ආක්‍රමණය කළ තමන් බලේ ගොඩනගෙනකොටම දැන් කලින් තියෙනවා යම් වාර්තා මුස්ලිම් අය ඒ ආගමට උදව් කරලා ඒකත් එක ගමන් කරා කියලා. ඒක ප්‍රතිරෝධයක් විදියට පැවතුනේ නැහැ මුල් කාලේ. ඒගොල්ලෝ ආවා රාජ්‍ය බලෙත් ලබා ගත්තා. නමුත් නාලන්දා විශ්වවිද්‍යාලයේත් යම් පමණකට පවත්වගෙන ගියා අමාරුයි. මොකද දැන් කිසිරි මහත්තයා දන්නන විශ්වවිද්‍යාලයක් පවත්වගෙන යන්න බැහැනේ. විශාල මේ වගේ ධනයක් කන්න බොන්න දෙන්නේ කොහොමද? ඒතකොට වෙලෙන්දෝ විශේෂයෙන්ම බිහාරය කියන්නේ අපි සාමාන්‍යයෙන් අපි ප්‍රසිද්ධ අපි ගත්තොත් බරණැස කියලානේ. බරණැස කියන්නෙම මේ අතීතයේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය. නිව්යෝක් වගේ තමයි. නැත්නම් මැද පෙරදිග ඩුබායි වගේ තමයි. විශාල සිංගප්පූරු වගේ දැවැන්ත වාණිජ ආසියාවේ තිබිච්ච විශාලම මානව ශිෂ්ටාචාරය තිබිච්ච එකිනෙකා හමු වෙන විශාලම වාණිජ මධ්‍යස්ථානය. ඒතර වෙලෙන්දෝ තමයි මේ දැනුම අරගෙන ගියේ රටවලට. ඒගොල්ලට ඒගොල්ලෝ තමයි උදව් කරේ මේකට. ඒ නිසා වාණිජ ව්‍යාපාරයේ සිල්ක් රෝඩ් එක සහ බුද්ධාගම අතර හරිම සම්බන්ධයක් තියෙනවා. ඒ සිල්ක් රෝඩ් එක අපි උඩු පැත්තට ගියොත් චීනේ හරහා උඩ හරහා ගියොත්
එක පැත්තකින් අපි ඇෆ්ගනිස්ථානය පකිස්ථානය දැන් කියලා කියනවා තජිකිස්ථාන් කසකස්ථාන් මේ ඔක්කෝම හරහා ගිහිල චීනට වැටෙනවා. අනි පැතින් මැද පරදික පර්සියාවට් මනතන් අපි කියන අද ඉරානයට ඉරාකයට වැටෙනවා. මේ පැත්තෙන් ගියොත් පල්ලෙහාට આવොත් ලංකාව හරහා මුහුදු මාර්ගවලින් ඉන්දුනීසියාව ඒ පැත්තට වැටෙනවා. එතකොට ඉන්දුනීසියාවත් තනිකර බෞද්ධ රටක් අද ඉස්ලාම් වෙලා තියෙන්නේ. එතකොට දැන් අපි කතා කරන්න ඕන බුද්ධ ආගමට මොකද උනේ කියලානේ. දැන් අපි ගත්තොත් දැන් සමහර විට මේක බුදුදහම අවිහිංසාවාදී ආගමක්. ලෝකෙ මොනම අවස්ථාවකවත් යුද්ධයක් සටන්කාමී ක්‍රමයකින් තොරව දාර්ශනික ප්‍රබෝධයක් තුළින්ම සමාජගත කරන්න කටයුතු කරපු දහමක්. තවත් පැත්තකින් සංස්කෘතිකව ගලා යනවත් සිද්ධ වෙනවා. එතකොට එවැනි එකකට රාජ්‍යානුග්‍රහය නොලැබුණොත් අවිහිංසාවාදී ආගමක් පවතින්නේ නැහැ කියන එක මට මගේ කියවීමේ තුරම අදහසකට ආවා. ඒ එක්කම අනිත් එක තමයි බුදුදහම ආගමක් නෙවෙයි. දර්ශනයකුත් අපිට කියන්න බෑ. බුදු තර්කය පදනම් කරගත්ත දර්ශන අතරට බුදුදහම වැටෙන්නේ නැති නිසා. අතක්කාවචර අපේ පරමලිස්ථාව අතක්කාවචරව කතා කරහන්න. දැන් මේ தත්ත්වය ඇතුලේ දැන් අනිත් සියලුම ආගම් වලට ප්‍රතිවිරෝධයක් මතුවෙනවා බුදුදහමේ. කොද ආගමක් නෝරේස ලෝකේ තියෙන ආගම්. ආගමක් ගත්තාම බොහෝ විට සුද්ධ වූ වස්තුන් හා සම්බන්ධ භාවිතයන්ගේ එහෙම ක්‍රමානුකූල පද්ධතියක් ඒවෙන් ඒක පුද්ගලයාව සාමූහික ජීවිතයක් කරා අරමුණකට වෙහෙවනවා ආගමක් වගේ. ඒතර ඒක දේව නිර්මාණයක් දෙවියෙක් ඉන්නවා නිර්මාණවාදයක් පදනම් වෙනවා. දැන් මේ සමස්ත එවැනි ආගමික සියල්ලටම පරිබාහිර ගුණ නැගිච්ච නිසා හැම ආගමිකින්ම වතුවිච්ච ප්‍රතිවිරෝධයත් බුදුදහම අවිහිංසාවාදී දාර්ශනික බේස් එකක් ගැනීමක් කියන தত্ত্বය නේද මේ ඉන්දියාවේ බුද්ධ ආගමට ඉවත් වෙලා යන නැති වෙලා යන බලපෑව කියලා මම එවැනි අදහසක් දැක්වතු වහන්සේ මොකන්ද හිතයි. මට හිතෙනවා කරුණු දෙකක්. එකක් බුදුදහම පදනම් වුණේ නගරවල. ඒකද මොකද අපි අද ලෝකයේ තියෙන රාමුව sannivedanaya ප්‍රවාහනයේ තියෙන පහසුකම එදා තිබුණේ නැහැනේ. ලොකුම වාහනේ බොහෝ වෙලාවට කරත්තේ ඉන්දියාවේ නා. දැන් අපි ගත්තොත් ලෝකයේ අශ්වය ජනප්‍රිය වුණාට මම 1990 විතර ඉන්දියාවට යනකොට සාංචියේ ඉඳලා මම ඇහිඳ කළ දෙනවා කරත්ත 500ක් විතර නගරට යන්න. කියන්නේ 1990 මෙච්චර තාක්ෂණය ඇවිල්ලා තියෙද්දි. එතකොට 1985 වෙනකොට කොළඹ ඔය කීරකොළ ගේන තෙල් ගේන ලාම්පු තෙල් භූමි තෙල් ගේන කරත්ත 100ක් විතර කොළඹට ආවා 1980 වෙනකොට. එතකොට ඒ නූතන තාක්ෂණයේ කෝච්චි මේ ඔක්කොම තියෙද්දිනේ තාමත් භූමි තෙල් කරත්තයක් කරන එකක් යනවා කොළඹ එකක් යනවා. එතකොට තිබුණේ ඇත්තටම ජන ඇදහිලි තිබුණේ. මිනිසුන්ගේ තිබුණේ ජන ඇදහිලි. ඒ ජන ඇදහිලි විනිවිදගෙන යන්න තරම් ඒ ගෝත්‍රික සමාජික ලක්ෂණ විනිවිද යන්න තරම් බුද්ධ ආගමට මම හිතන්නේ ඒ තරම්ම ගියේ නෑ. ඒක මැද්දේ තමයි තිබුණේ. ඒතර නගරේ වැටෙනකොටම මේ මැද්දේ තියෙන දේ නගරේ වැටෙනකොටම සම්පූර්ණයෙන්ම උනේ බුද්ධ ආගම වැටුණා. හැබැයි හින්දුවරු සටන් කළා. මොකද උන්ගේ භගවත් ගීතාව සහ වෙනත් ආශ්‍රිත පොත්වලින් රණකාමීත්වයක් අවධාරණය කළ තිබුණා. ඒතර හින්දු කියන්නේ ඇත්ත වශයෙන්ම බ්‍රාහ්මණයෝ ටිකක්. බ්‍රාහ්මණයෝ ටික කියන්නේ ඒකේ ඇත්තම ආගම කියන්නේ බ්‍රාහ්මණ කට්ටිය. ඒගොල්ලෝ අතේ තමයි මේ ආගමික බලය, ආගමික මතකය, වේද දැනුම ඔක්කොම තිබුණේ. එතකොට ඒ ඔක්කොම ඒ දැනුමත් එක්ක ඒගොල්ලෝ මේකේ ෆයිට් කළා. ෆයිට් කරනකොට හින්දු අය මොකද කළේ? අර පැරණි ජන ගෝත්‍රික අදහස් අලුත් රිෆෝම් එක. ඒ කියන්නේ නව පුනරුදය. නව කියන්නේ අපි අලුත් නව ජීවනයක්, නව ජීවයක් හින්දු දහමට දුන්න. ඒ කියන්නේ අර ගෝත්‍රික මට්ටමේ තිබිච්ච අනාර්ය කට්ටිය. මොකද ඒ හින්දු අයගේ දෙවිවරු තමයි හින්දු අයගේ දෙවිවරු ප්‍රධාන වශයෙන්ම මේ ඉන්ද්‍ර නැත්නම් සක්‍රය, බෞද්ධ සක්‍රය නැත්නම් පුරින්දද නම් ගොඩකින් කතා කරනවා. හැබැයි ප්‍රධානව හිටිය දෙවිය බ්‍රහ්ම, මහා බ්‍රහ්මයා. ඊශ්වර එන්නෙත් පස්සේ. ඊශ්වරත් ඇත්තටම මේ පැරණි ප්‍රධාන දෙවියෙක් හැටියට සලකන්න පුළුවන්. ඊශ්වර එන්නේ තුන්වෙනියට. ඒ කියන්නේ එයා විනාශකාරය හැටියටනේ. දැන් උත්පාදකයා බ්‍රහ්ම.
විෂ්ණු පවත්වගෙන යන්න ඊශ්වර හෙවත් ශිව විනාශකාරී පුජ්‍යලේ. ඇත්තටම ඒක විනාශකාරී පුජ්‍යලේ. ඇත්තටම ඒක බ්‍රාහ්මණයෝ හැදුවේ. මේ තුන්දෙනා එක්කහු කළා ත්‍රිමණ්ඩලයේ හැටියට. එහෙම එකක් තිබුණේ නැහැ. එහෙම කතාවක් තිබුණේ නැහැ. ඒක එක්කහු කළා. එක්කහු කිරීමෙන් මොකද්ද කළේ? දැන් ඒකෙන් කළේ අර පැරණි මිනිස්සුන්ගේ හරප්පා ශිෂ්ටාචාරයේ ඉඳලා එන ජන විශ්වාසයක් හැටියට ඒක සලකන්න පුළුවන්. ඒ ජනවිශ්ව පැරණි ඇත්ත ඉන්දියන් කාරයන්ගේ දෙවියෝ තමයි ශිව. කළුයිනේ. කළුයි හඳ පළුවයි අර මේ කියන්නේ ඉස්ලාම් අයගේ ලක්ෂණෙත් ඒකේ තියෙනවනේ. අර අර්ධ හඳයි මේ කාලේ හඳ ඒකයි තරුවයි දෙකමත් ඔය ශිව ගාවක් තියෙනවා. පොරව එතකොට එයාගේ පාර්වති එයාගේ ළඟින් ඉන්න බිරිඳ එයාගේ කොන්සෝට් එකක් ඒ කියන්නේ දිව්‍ය මණ්ඩලයක් හැටියටනේ සලකන්නේ. එතකොට දැන් ඒවා ඔක්කොම එක්කහු කරගත්ත සටන්කාමීත්වයක් දියත් කරා කවුද? හින්දු අය. බෞද්ධයෝ මොකද කරේ? බෞද්ධයෝ ක්‍රමයෙන් කළේ ඇත්තටම මුස්ලිම් ආගම ඇතුළට යන එක. ඒ කියන්නේ ජනප්‍රියම වෙච්ච අධිපත්‍ය තිබිච්ච රාජ්‍ය බලයේ මේක ගහලා වැටුනම කිසිරිකෝ වගේ ඇත්තටම ඒගොල්ලෝ පෙරලා සටන් කළේ නැහැ. පොට්ටිගත්තරන් ටිබෙටයට පලා ගියා. නැත්තම් භූතානයට හිමාචල් අරුණාචල් වගේ කඳුකර ප්‍රදේශවලට ගිහලා මේක පැල කරගත්තා. ඇත්තම කඳුකරේ ඉතුරු නා බුද්ධ ආගම. ඒක මෑතක තමයි නැති උනේ. ඒතර කඳුකර පළාත්වල ඉතුරු වෙලා බෞද්ධයෝ හුඟ දෙනෙක් ගියා මොකද්ද? මුස්ලිම් ආගම ඇතුළට ගියා. මුස්ලිම් ආගම ඇතුලේ බුද්ධ ආගම පැල කරා. මෙන්න මේ කතාව තමයි සුෆි කල්චර් එකකින් අපි කතා කරන්නේ. ඒතර බවස කියන්නේ දැන් බුද්ධාගමේ කෙනෙක් ඉස්ලාම් ආගමේ ප්‍රධානම කොටස් දෙක සියා සුන්නි අරුණාම වඩා අධ්‍යාත්මික සඩයක් ගන්න මේ සුපී කියන සංස්කෘතිය නැත්නම් ඒ ඉගැන්වීම ඒ දර්ශනය දාර්ශනික මට්ටම හැඩයක් තියෙනවා. ඒක අනිත් දෙකට සාපේක්ෂව ඒක මේ බුදුදහමේ පූර්ණ මේ බලපෑමෙන් මේ තත්ත්වය ඇතුලේ ගොඩ නැගිච්ච එකක් කිය. ඒක සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ දැන් ඊපස්සේ පදනමක් ඇතුව සාක්ෂි ඇතුව කියන්නේ. ඔව් මට කියන්න පුළුවන් සාක්ෂි ඇතුව. ඒක න රිසර්ච් කරලා තිනවා. දැන් ඉන්ටර්නෙට් එක තියෙනවනේ. ඉස්සරහ අපි කාටවත් ඔක්කොම බලා ගන්න පුළුවන්. ගැහුවම මේ සුෆී කියන එක තනිකරම බෞද්ධ ඇත්තටම. සුෆීවරු කියන්නේ බෞද්ධයෝමයි. 175ක් තියෙන බුද්ධ ආගම. දැන් උදාහරණයක් බෝධිසත්ව කල්පනාවේ තියෙන ලෝකය නැතුව ලෝකේ අතහැරලා ජීවිතේම පූජා කරන්න ප්‍රේමය වෙනුවෙන්. නැත්නම් ආදරය, මෛත්‍රිය වෙනුවෙන්. මහා මෛත්‍රිය. ප්‍රධාන බේස් එක මෛත්‍රිය. ඒ මෛත්‍රිය හොයාගන්න පුළුවන් වෙන්නේ උඹට අල්ලා දෙවියන් වහන්සේ හම්බ වෙන්නේ උඹ ගවේෂණය කළොත්. ඒ කොච්චර ලස්සනද බලන්න. උඹේ ඇස් දෙක දිහා උඹ නිරීක්ෂණය කරොත් උඹට අල්ලා දෙවියන් වහන්සේ පෙනේ. ඒ කියන්නේ අල්ලා කන්සෙප්ට් එක වටා වෙනත් හැඩයක්. ඒ කියන්නේ බෞද්ධ දාර්ශනික හරය. මොකද ඒ වෙනකොට 9 වෙනි 10 වෙනි සියවස් වෙනකොට පරම පදාර්ථයක් නැත්නම් විශ්ව බලයක් පිළිබඳ කතාව බුද්ධ ආගමෙත් මතුවලා තිබුණා. දැන් උදාහරණයකට ගත්තොත් ආලය විඥානය. ඒක වෙනස් නොවන එකක් හැටියට. ඒ ආලය කියන එක ඇත්තටම අල්ලා කියන වචනට බොහොම කිට්ටු විඤ්ඤාණවනේ. නෑ එතකොට එක පැත්තක් ඒක. ආලය විඥානය කියන්නේ වෙනස් නොවන පරම දෙයක් මේක පවත්වගෙන යනවා කියන අදහස ආලය විඥාන කතාවේ තියෙනවා. අපි ඒක ඊළඟ මාතෘකාවෙන් කතා කරමු. මේක දර්ශනය ගැන මම හිතන්නේ දැන් අපිට මේ සංවිධායක මණ්ඩලේ පොඩි කාලයක් නේ අපිට දීලා තියෙන්නේ. සුෆීවරුන්ගේ ලක්ෂණ ගොඩක් තියෙනවා. එකක් ඒගොල්ලෝ මියුසික්. අනිත් එක කවියෝ. බෞද්ධයෝ තමයි මේ කවි ෆෝමැට් එකෙන් මේක ඉදිරිපත් කරේ. ධම්මපදය, සුත්ත නිපාත. දැන් අපි ත්‍රිපිටකය ගත්තත් සෑහෙන බෞද්ධ සංකල්ප විශාල ප්‍රමාණයක් මං හිතන්නේ වේද ග්‍රන්ථවල තියෙන හා ප්‍රමාණ ශ්ලෝක වගේ ඒවා අපේ බුද්ධ ආගමේ තියෙනවා. ගාථා කොච්චර තියෙනවද? විශාල ගාථා ප්‍රමාණද. දැන් කරණීයමිත සූත්‍රය, රතන සූත්‍රය, මංගල සූත්‍රය ඔය වගේ අපේ ප්‍රසිද්ධ පිරිත් පොතේ තියෙන මිනිස්සු දන්නේවත් කවිනේ ඇත්තට මේවා. මාතායතානියම් පුත්තන් ආයුසායක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු. මොකද්ද මේ කියන්නේ? අම්මා කෙනෙක් වගේ ලෝකයට ආදරය කරන. මේ සංකල්පය එහෙමම සුෆියුරු අමුවට අරන් තියෙනවා. ඒ සාක්ෂි තියෙනවා. දැන් අපි සරල උදාහරණයකට ගත්තොත් දැන් ඉස්ලාම් ආගමේ ගුරුවරුන්ට වඳින්න බෑනේ. ගුරුවරයෙක් නැහැ. මොකද මහත්මා නබි හොයාගෙන තියෙනවා නම් තවත් කෙනෙක් ඉන්න බෑ සොයාගත්ත. තවත් අලුත් දෙයක් ගේන්න බෑ. මහත්මා නබි ඉන්නවනේ. වෙන කිසි අම්මට තාත්තටවත් වඳින්න බෑ. ගුරුවරුන්ට වඳින්න බෑ. හැබැයි සුෆි කල්චර් එකේ ගුරුවරයා වැදගත්, ගුරුවරට ගරු කරනවා, ගුරුවරට වඳිනවා. ඒ ගුරුන් ට්‍රැඩිෂන් කියලා අපි කියන්නේ ගුරුන් සම්ප්‍රදායක්. දැන් ලංකාවේ ගුරුන් වහන්සේ කියලා බෙර ගහන මිනිසුන්ට කියන්නේ ගුරුන් වහන්සේ කියලා. ඒ ගුරුන් සම්ප්‍රදාය කියලා කියන්නේම වජ්‍රයාන සම්ප්‍රදායක් එක. ලංකාවේ තියෙන
ඒ ගුරුන් සම්ප්‍රදාය දකින්න ඕන නම් අපේ තොවිල්කාරයෝ ඒ කියන්නේ නැකතිකුලේ මිනිස්සු දිහා බැලුවම ඒගොල්ලෝ වජ්‍රයාන බෞද්ධ ඉතා පැහැදිලිව අන්න ඒ වගේ ගුරුවරයාගෙන් ගෝලයට යන සම්ප්‍රදායක් අපේ තිබුණා. ඒක ඉන්දියාව පුරාම බෞද්ධ ප්‍රධානමදේ ගුරු සම්ප්‍රදාය කියන එක. ඒ කියන්නේ ගුරුවරයෙක් දැන් බෞද්ධ දර්ශනයේ පුරාම ඉන්නවා ගුරුවරු විශාල ප්‍රමාණයක්. ඒවා එක එක සාකා එක එක විදිහේ දැන් අපි ගත්තොත් බෝධි ධර්මගේ සටන් කලා මුල් කරගත්ත ශෞලින් සම්ප්‍රදාය. ඒක එතන ඒ ශෞලින් එකේ බෝධි ධර්ම පදනම් කරන් පද්ම සම්පව පදනම් කරගත්ත ටිබෙට් බුද්ධාගමේ පදනම හැදෙන්නේ. නාගර්ජුන පදනම් කරගෙන අරියදේව වසුබන්දු අසංග එහෙමම විශාල සම්ප්‍රදායන් ගොඩාක් කමලශීල ගොඩාක් අපට දකින්න පුළුවන්. එතකොට දැන් සුෆි සංස්කෘතියේ අර ගුරුවරයාට ලැබෙන විශේෂ ගුරුවරයා හොයාගෙන දෙයක් නැහැ නේ. කුරානේ සියල්ල සංග්‍රහය. කුරානය පරිපූර්ණ පොත. තවත් කතා කරන දෙයක් නැහැ මේකේ. අන්න ඒක එන්නේ සුෆිවල. සුෆිවල ඉගැන්වීම් කියන්නේ අර තනිකරම අහිංසාවාදී. ගහන්න කොටන්න මරන්න පිළිම කඩන්න අනිත් අය හෙලා දකින්න එහෙම එකක් මේ සුෆි සංස්කෘතියේ නැහැ. ඉතින් ඒක හරි අනුපාතිකවද ඒගොල්ලන් 18% වගේ මුස්ලිම් ලෝක ප්‍රජාව ගත්තොත් 18% වගේ ප්‍රමාණයක් අනුපාතික. ඒ කියන්නේ සැලකිය යුතු විශාල සංඛ්‍යාවක්. මුස්ලිම් ජනගහනයෙන් දවසෙන් 6න් එකක් 5න් එකක් වගේ ප්‍රමාණයක් මෙතන ඉන්නවා. එතකොට ඒ වගේ විශාල ප්‍රමාණයක් ඔය කියන ප්‍රවේශයෙන් ඔය කියන අප්‍රෝච් එකත් එක්ක මේ දියුණු වුණා කියන එකද මම කියන්නේ. නෑ මෙහෙම. දැන් ඊටාම අපි කියන කොන්සර්වේටිව් මුස්ලිම් කියන්නේ. විශේෂයෙන්ම වහබ්වාදය සහ දැඩි නීති රීති මත පදනම් ඔළුව වහන්න ඕන මූණ වහන්න දැන් ඉරාන එහෙම ගොඩක් ඒවත් හදලා තියෙනවනේ. සෞදි අරාබියේ තිබුණා. සෞදි අරාබියේ දැන් පොඩ්ඩක් මේ මෑත අවුරුදු 10 ලිබරල් වෙනවනේ. ලිහි වහබ්වාදයෙන් ගැලවෙනවා ඒගොල්ලෝ. අපේ ගැලවෙන්නේ නැතුනට ඒගොල්ලෝ ගැලවෙමින් යනවා. ඒතර සෞදි අරාබියයි ඉරානය වගේ රටවල අර තද දණ්ඩනයක් දැම්ම නීතිවලට. මේක සුෆි කවිවල තියෙන නීතියෙන් කියන්නට බැරිදේ. නීතියෙන් හික්මුවන්නට බැරිදේ ප්‍රේමයෙන් හික්මුවන්න පුළුවන් කියලා. හරි ලස්සනයි ඒවා. ඒ කියන්නේ ප්‍රේමයට වඩා ප්‍රේමයේ යට කරගත්ත නීතියනේ වැදගත් ප්‍රේමය. එතකොට මෛත්‍රිය තමයි වැදගත් කියන එක. ඉතින් හරි පුදුමයි. ඊළඟට කාන්තාවන්ට ගුරුවරයෙක් වෙන බෑනේ ඉස්ලාම් වල වඳින්නේ නැහැ. සුෆිවරුන්ගේ සැලකිය යුතු පිරිසක්. ඔක්කොම නෙවෙයි. සැලකිය යුතු පිරිසක් මේ පල්ලි යනවා. සිකුරාදා යාඥාවට එකතු වෙනවා. ඒගොල්ලත් වඳිනවා. ඒ විතරක් නෙවෙයි. සුෆි කාන්තාව ඉන්නෝ කිවිදියෝ විශාල ප්‍රමාණය. ඒක මොකක්ද අනිත් ප්‍රසිද්ධ දෙක අපේ මුස්ලිම් එකේ සියාසුන් එක සියාසුන්නි තමයි ගොඩක් ඉන්නේ ලෝකේ. ෂියා එක ඉරානයේ බේස් කරන් තියෙන්නේ. ෂියාසුන්නි දෙකේ නැහැ කාන්තාව ආගමික නායකයෝ හැටියට. මේකේ ඉන්නවා කාන්තාව මුනිවරු. කාන්තාව ගුරුවරු. ඇත්ත වශයෙන්ම රුමි කියන ලොකු කවියා තමයි සුෆිවල ප්‍රධාන කැපී පෙනෙන චරිතය ටිකක් කලින් හිටපු කෙනෙක්. එයාට පවා බලපෑවේ දැන් අපි ගත්තොත් මුලින්ම ඉන්න අපි ගත්තොත් රබියා අල් එයා 717 වගේ තමයි 600 අග 717 වගේ කාලේ තමයි ඉඳලා තියෙන්නේ. එයා බලපාලා තියෙන සෑහෙන සුෆි සංස්කෘතියට. ඒතර සුෆි සංස්කෘතියේ ඉන්න ප්‍රධාන 10-12 දෙනා අතර රබියාට තියෙන ලොකු තැන. ඇත්තම රබියගේ කවි කියවනකොට වාට තේරෙයි ධම්මපදේම තමයි කියලා. ඇත්තම කියනවා නම් බෞද්ධයෝ මොකද්ද කළේ? භෞතිකව ඒගොල්ලෝ ආක්‍රමණය කළ විනාශ කරාට ආධ්‍යාත්මිකව මුස්ලිම් සංස්කෘතිය ඒගොල්ලෝ වෙනස් කළා. ඒක තමයි සුෆි කල්චර් එක. මේක ලංකාවේ කතා කරලා නැහැ. හැබැයි ලෝකේ කතා කරනවා. මුළු ලෝකෙම මේක කතා කරනවා. ලංකාවේ මෙහෙම සාකච්ඡාවක් කළා නැහැ. මේ අන්තවාදයකට ගොඩක් මුස්ලිම් ලෝකෙ කොහේ හිටියත් අප අන්තවාදයක් අපි මුස්ලිම් සමාජයත් එක්ක දකිනවා ටිකක් ඒක දරුණු මට්ටමේ. ඒක ඒගොල්ලෝ යුදමේ තත්ත්වයක් ඇතුළේ ආගම සම්භවය වෙන නිසාද යම් දේවල් අද යුදමේ තත්ත්වයකට පරිවර්තනය කරගෙන තියෙන්නේ. එහෙම නැත්නම් මේ ආගමිකව මේ සියාසුන්නි වලින් විශේෂයෙන් විෂයා කියන කණ්ඩායම ඇතු. සටන්කාමී ස්වරූපයක් ලෝකේ අනිත් ඒවා නොරිසන ස්වභාවයක් තියෙනවා සැලකිය යුතු පිරිසක් අතරේ. එවැනි අන්තවාදයක් බලපාන්න හේතු වෙන්නේ මොකක්ද? දැන් අපි ගත්තොත් සුල්තාන් අධිරාජ්‍ය තුල අපි ගත්තොත් මෙවැනි දරදඬු ස්වරූපයක් අපට පේන්නේ නැහැ. ඒක මුල් යුගයේ දරදඬු ස්වරූපයක් පේනවා. ඊට පස්සේ අපට පේනවා ඊට වඩා දැන් අපි දැන් මම මෙතන කීප දෙනෙක් රබියා
මම පොඩ්ඩක් කියන්නම් ඒගොල්ලෝ ගැන හරි ලස්සනයි. පාතිමා එයා ජීවත් පාතිමා අල් කියන එක්කෙනා. එයා 9 වෙනි සියවසේ ජීවත් වෙලා තියෙන්නේ. ඔව් බිබි පාතිමා එයා 12 වෙනි සියවසේ ජීවත් වෙලා. ඒතර මෑත ලල්ලා අයිෂා එයා මම හිතන්නේ 16 17 වගේ. ඊළඟට හෂාරාත් බාබාජන් එයා 18 වෙනි 19 වෙනි සියවස් අතර තමයි එයා ජීවත් වෙලා තියෙන්නේ. එතකොට මේ කිවිදියෝ පූජනීයයි. ඒක තමයි මේගොල්ලෝ පූජකයෝ වගේ. මේගොල්ලෝ ඍෂිවරු. මේගොල්ලෝ භාවනා කරන අය. මුළු ජීවිතේම නිශ්ශබ්ද දැන් මුස්ලිම් සංස්කෘතියේ එහෙම ඩීප් ඒ කියන්නේ කන්නේ බොන්නේ නැති, මස් මාළු කන්නේ නැති, නිරාහාරව ඉන්න, දේපොළ අතහැරලා ගියපු, ගෙවල් දොරවල් අතහැරලා ගියපු මේගොල්ලෝ ඔක්කොම තවුසෝ. මේ සම්ප්‍රදාය ආවේ බුද්ධ ආගමේ කියන එක ඉන්දියාව ඇතුළට මුස්ලිම් ආවම ඉන්දියානු සංස්කෘතිය ග්‍රහණය කරගන්නවා ඉස්ලාම් ආගම. එහෙම නැත්තම් ඉස්ලාම් ආගම ඇතුළට බෞද්ධ මුනිවරු රිංගනවා. රිංගල ඒකේ ඇතුළත දැන් බෞද්ධයන්ගේ එක ලක්ෂණයක්නේ ඒක. බෞද්ධයෝ කල්පනා කරන්නේ ප්‍රඥාවෙන් ඒ තියෙන ආකෘතිය කොහොමද අපි පාවිච්චි කරන්න කියලා. යම් ජන විශ්වාසයක් හෝ යම්කිසි සම්ප්‍රදායක් තියෙනවා නම් ඒ මහා සම්ප්‍රදාය ඇතුළට ගිහිල්ලා ඒ සම්ප්‍රදාය හරහා ගිහිල්ලා මේක වෙනස් කරන්නේ කොහොමද කියලා. එතකොට බෞද්ධ මුනිවරු බෞද්ධ ගුරුවරු මොකද්ද කරේ? සම්පූර්ණයෙන්ම මුස්ලිම් කාන්තාවෝ යම්කිසි ආකාරයක සුෆී සංස්කෘතිය ඇතුළට ගෙනාවා. ඉතින් මේක හරිම වැදගත්. ලංකාවේ සුෆියක වර්ධනය වුණා නම් ගොඩක් ප්‍රශ්න අපට විසඳෙනවා. තුන්නේ අපේ ඇතුලේ සාකච්ඡාව මුස්ලිම් සමාජයට ගියොත් සමහරට ඒක ඒගොල්ලන් යම් මට්ටමකින් සුබවාදීව දැක්කොත් ඇතුලේ සංවාදය ගොඩනගෙන පුළුවන්. ඒ වගේම මේ ඉන්දුනීසියා, මැලේසියා වගේ රටවල් බෞද්ධ රටවල් මුස්ලිම් තත්ත්වයට පත් වුණාට අපි ඒවා දකින්නේ නැහනේ. කියන්නේ බෞද්ධ රටවල් මුස්ලිම් වුණාට පස්සේ ඊට වැඩිය අර රළු මුස්ලිම් එකකට වැඩිය ටිකක් සමාජ ප්‍රියශීලී අනිත් ලෝකේ තැන් වලට ගැලපෙන මට්ටමේ එකක් එනවා. ඒක මේගොල්ලන් අර ඇත රාජ්‍යත් එක්ක මුස්ලිම් ආක්‍රමණයේ රාජ්‍යත් එක්ක ගැටෙන්නේ නැති වෙන්න දෙවියන් ප්‍රතික්ෂේප කරනවට වැඩිය ඒ සබාදහම කියන එකට දෙවියන් ආරෝපණය කරගෙන යම්කිසි සමබරතාවයක් ගොඩනගා ගැනීමක් සිද්ධ වුණා. නැත්නම් ඒ සමාජ ගැටීම අවම කරගෙන ඒ තුලට ඇබ්සෝබ් වෙන කොහොම වුණත් මේ සුෆී වගේම තත්ත්වයක් එතනත් මතු වුණාද? කොතනද? ඉන්දුනීසියා, මැලේසියා වගේ. නෑ එහෙම මතු වුණේ නෑ. එහෙම ලොකුට ඉන්දුනීසියා මතු වුණේ නෑ. ඉන්දුනීසියාව ඇත්තටම ඉන්දුනීසියා මුස්ලිම් මෑතක් වෙනකම්ම ගොඩක් ලිබරල්. ඒ කියන්නේ හරිම නිදහස්කාමී ඔළුව වහන ප්‍රවණතාවය ගොඩක් අඩුවෙන් තිබුණේ. ඒතකොට සෝවියට් සමාජවාදී බලපෑමෙන් තුර්කිය දැන් ඇෆ්ගනිස්තානයේ වාගත්තොත් 1970 80 පින්තූර මිනිගවුම් මැදගත්ත කියන තමයි ඔක්කොම කවුරුවත් ඔළුව වහලා නෑ. ක්ලබ් යන ඉරානි ගත්තත් එහෙමයි. 1979 ඉරාන විප්ලවෙන් මේ හාඩ් ලයින් එක, ඒ කියන්නේ මුස්ලිම් මූලධර්ම මත ජීවත් වෙන්න ඕන මතුපිට දේවල්. ඒ කියන්නේ ඒකේ හරය නෙවෙයි. දැන් මිනිසුන්ගේ ආධ්‍යාත්මය වෙනස් කරන දැන් මුස්ලිම් ආගමේ නැත්නම් ඉස්ලාම් දහමේ තියෙනවනේ හරිම මේ පොලියට බැංකු හදන්න බෑ. පොලියට මිනිසුන්ට සල්ලි දෙන්න බෑ. පොලිය දීම තහන. ලෝකෙ තිබිය පැරණිම ලොකුම බිස්නස් එකනේ මේ සල්ලිකාරයෙක් පොලියට සල්ලි දීලා මිනිස්සු හල්ලු කරගන්නේ. ඒක තහනම් මුස්ලිම් ආගමේ. බැංකුවල උනත් ගන්න බොහොම අඩු රේට් එකක්. බොහොම සමාජවාදී ලක්ෂණ මුස්ලිම් ආගමේ තියෙනවානේ. කාල් මාක්ස් පවා කියලා තියෙන මුස්ලිම් ආගමේ සමාජවාදය කරන්න නම් මේක සෑහෙන ලොකු බලපෑමක් මේක ඇතුලේ තියෙනවා කියලා. හැබැයි එහෙම වුණාට ඉස්ලාම් ආගම එහෙම වුණාට අර රදල රාජාණ්ඩු වලට වඩා මේ ඉස්ලාම් දහමේ තියෙන එක ප්‍රැක්ටිස් උනේ නෑ එහෙමම. ඒක එහෙම ප්‍රැක්ටිස් එකක් එහෙම භාවිතාවක් කරනවා නම් ඉන්නේ ඉරානේදී අපට හොඳට පේනවා. ඒගොල්ලෝ ඉරාන විප්ලවයෙන් පස්සේ තනිකරම ඒක ඉස්ලාම් රාජ්‍යයක් හැටියට ගොඩනගලා ඒකේ අර වටිනා මූලධර්ම ටික එළියට ගත්තා වගේම අර අපි එච්චර සැලකිල්ලක් නොදැක්විය යුතු ඔළුව වහන ඒවා, කළු අඳින ඒවා වගේ ඒවා තදට ගත්තා. ගත්තම උනේ සෞදි අරාබිය වගේ රටවල් තවත් ඒ කෑල්ල ගත්තා. අර හරය නෙවෙයි. ඉරානයේ හරයයි ආචාර ධර්මයි දෙකම ගත්තා. සෞදි අරාබිය ගත්තා අරගේ තියෙන මතු පිටේවා ටික. මොනවද ඔළුව වහන ඒවා, කසෝලින් ගහන ඒවා, බෙල්ල කපන ඒවා. ඒ තියෙන අර පැරණි ඒ කාලේ තිබිච්ච 6 වෙනි සියවසේ තිබිච්ච නබිතුමා ඉන්න කාලේ තිබිච්ච ලක්ෂණ ටික එහෙම අරාබිය පාවිච්චි කරා. එතකොට දැන් මාෝ සේතුන්ගේ මාක්ස්වාදී ව්‍යාපාරය පොල්පෝට්ගේ ගාවට එනකොට කම්බෝජයට යනකොට මාෝ සේතුන් හිතුවා නගර කියන්නේ මේ ධනපතියන්ගේ එක. ගමට යන්න ඕන. ගොවියා තමයි ප්‍රධාන මේකේ. එයා සම්පූර්ණ මේ මියුසික් රදලයන්ගේ මියුසික් ඕනේ නැහැ කිව්වා. පියානෝ ඕනේ නැහැ කිව්වා. උන්ගේ ගෙවල් හදපු ලොකු බල්ලෝ ඕනේ නැහැ. බල්ලෝ මරලා දැම්මා. ඒ වගේ වුණානේ මේ චීනේ. එතකොට ඒක පොල්පෝට් ගාවට යනකොට දරුණු තත්ත්වයක් ඇති වුණා.
නගරවල මිනිස්සු මැරුවා, සංඝයා වහන්සේලා මැරුවා, දරුණු විශාල කෘරත්වයක් මාක්ස්වාදය නමින් ක්‍රියා කළා කම්බෝජේ. හැබැයි මුස්ලිම් එක මේ තරම් අර දරුණු තත්ත්වයකට හැඩගැහෙන්න පටන් ගත්තේ මෑත කාලේ. ඒකට හේතු ගොඩාක් සාධක තියෙනවා. ඒකේ ආරම්භයේම ඇතුළම තියෙනවා නිකන් අර අනිත් ඒවාට වඩා අනිත් ඒවා දැන් හින්දු ආගමේ තියෙනුනේ නම්‍යශීලී බවක්. ඉස්ලාම් ආගමේ උරාගන්නේ නැහැ. ඒක ඉන්දියානු සුෆී කල්චර් එක තමයි මේ උරා ගැනීමේ ලක්ෂණයේ තියෙන එකම කල්චර් එක. මම හිතන්නේ ඒක හැදුවේ බෞද්ධ මුනිවරු කියලා. ඒකයි තා පැහැදිලිව අපට දකින්න පුළුවන්. එතකොට දැන් අපි ගත්තොත් මේ කාර්යයෙන් අවසන් කරන්න වහන්සේ අපේ වෙලාව සීමා වෙන නිසා අද සාකච්ඡාවේ මම අදහසක් හැටියට දැක්කුත් අපේ ලෝකයේ මේ වෙනකොට තියෙන ප්‍රවණතාවය තමයි තනිකරම මේ AI තාක්ෂණය මතට සහ ටෙක්නොලොජි එක පැත්තට ලෝකේ ගමන් කරනවා. එතනදී මිනිස්සුන්ගේ අධ්‍යාත්මයේ ජීවිතයේ ජීවනචර්යා ඒ සමස්ත සන්දර්භයේම වෙනස් වෙන මට්ටමක් ඇතුලේ මිනිස්සු පොදු මේ කියන්නේ බොහෝ ආගමික රිගිඩ් ආගමික තත්ත්වයන් වලින් බැහැර වෙලා පොදු ආගමික හැම පැත්තකම තියෙන පොදු වටිනාකම් වලට එන තත්ත්වයක් ලෝකේ ඇති වෙන්න පුළුවන්ද නැත්නම් ඊට වැඩි මම හිතනවා මෙහෙම ලෝකෙ වෙනස් කරන්න නම් ලංකාව සහ ඉන්දියාව තමයි වැදගත්. මොකද යුරෝපේ ඉවරයි. ඇමරිකාව ඉවරයි. රුසියානු සංස්කෘතිය කියලා ගැඹුරක් නැහැ. රුසියානු ආයුධ තියෙනවා, සල්ලි තියෙනවා, තෙල් තියෙනවා, ගෑස් තියෙනවා. චීනය කියන්නේ ප්‍රාග්ධනයේ තියෙනවා, භෞතික සම්පත් තියෙනවා, ලෝකෙ තාක්ෂණික ඉහළටම ගිහලා තියෙනවා, සල්ලි තියෙනවා. ඇමරිකාට ඩොලර් බිලියන 80ක් 800ක් ණය දීලා තියෙනවා. හැබැයි මිනිහා විනාශ වෙලා. ආධ්‍යාත්මය නැහැ. ඇත්තටම අපිට මේ මූලික ආගම් වල තියෙන ස්පිරිචුවලිටි කියන එක ගත්තොත් මොකද බෞද්ධයෝ කියලා ගත්තොත් ලෝකේ කෝටි 50ක් විතර ඉන්නේ. හැබැයි සුෆිවරුම ඉන්නෝනේ කෝටි 30ක් 40ක් විතර. කෝටි 30ක් 40ක් විතර සුෆිවරුම ඉන්නෝ 118ක් කියලා ගත්තොත් අතන බිලියන 1.7ක්නේ මුස්ලිම් ලෝකේ. ඒකෙන් 118ක් 20ක් විතර ඉන්නවා සුෆි කල්චර් එක. සුෆි කල්චර් එක තියෙන නගරවල විශේෂයෙන්ම බටහිර රටවල තුර්කියේ එතකොට නෝර්වේ වගේ රටවල ප්‍රංසේ ජර්මනී ඇමරිකාවේ විශාල වශයෙන් මේගොල්ලන්ට සෙන්ටර්ස් තියෙනවා. දැන් ලොකු නෙට්වර්ක් එකක්. එතකොට ඒ වගේම හින්දු ආගමේ අර පැරණි ගතානුගතික ආගම වෙනුවට ආධ්‍යාත්මිකත්වයේ හොයාගෙන යන ප්‍රවණතාවයක් තියෙනවා. මම හිතනවා ඉන්දියාවේ ඉන්න සුෆි කල්චර් එකයි හින්දු ආගමයි බුද්ධ ආගමයි එකතු වුණොත් ලෝකේ රිවොලූෂන් එකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ එවැනි තනි බුද්ධ ආගම නෙවෙයි. බෞද්ධ ඔක්කොම අපි මහා විශාල මොකද දැන් අවශ්‍ය ආධ්‍යාත්මික බලයක්. මනුෂ්‍යත්වයක් නැහැ, කරුණාවක් නැහැ, අම්මා නැහැ, තාත්තා නැහැ, සංවේදී නැහැ මිනිස්සු. තවත් කෙනෙක් දිහා බලන්නේ නැහැ, මොබයිල් ෆෝන් එකේ ජීවත් වෙන්නේ, සල්ලි විතරයි වටිනාකම් තියෙන්නේ, මිනිස්සය යන්ත්‍ර සූත්‍ර කෑලි බවට පත් වෙලා තියෙනවා. මේකට යම්කිසි ආධ්‍යාත්මයක් ඕන. එතකොට ඇත්ත වශයෙන්ම අර මේ ආධ්‍යාත්මිකත්වයන් සූෆි කල්චර් එක, හින්දු කල්චර් එක මේ සියල්ලේම යම්කිසි මේ තියෙන ලෞකික ඇමරිකන් යුරෝපා බේස් වෙච්ච චීන බේස් වෙච්ච මේ ද්‍රව්‍යවාදී ආක්‍රමණයට වෙරෙහිව ආධ්‍යාත්මික ලෝකයක් හදන්න ඕන. මං හිතනවා ඒකට සුදුසුම වෙලාව සහ සුදුසන අපි වගේ රටවල් ලංකාවේ මුස්ලිම් අයත් අපි හිතනවා වෙනස් නම්‍යශීලී වෙන්න ඕනේ ඒගොල්ලෝ. මේක ඇතුළට එකිනෙක අතර සංවාදය පටන් ගන්න ඕන. දැන් ඒ සංවාදය ඒ කියන්නේ ඉස්ලාම් ආගමේ තියෙන වටිනාකම් පද්ධතිය මොකද්ද? විකාර මොනවද? ඒ කියන්නේ සංවාදයක් වුණ බුද්ධ ආගමෙත් එහෙමයි. අපේ හරපද්ධතීන් මොනවද? අනවශ්‍ය වැඩකට නැති නොවටිනාකම් මොනවද? මොනවයින්ද අපි උඩට එන්නේ? ඉතින් ඒ නිසා බෞද්ධයෝ තමයි සුෆි කල්චර් එක හැදුවා කියන එක ඉන්ටර්නෙට් එකෙන් බලා ගන්න පුළුවන්. මම කියන්නේ බොරුද කියලා. ඉතින් කාන්තාවන්ට වඳින ඒක එතෙන්ට ගෙන බෞද්ධයෝ දක්ෂයි යති. කාන්තාව මුනිවරු වෙන කල්චර් එකක් හදන්න පුළුවන් ගැන ඉස්ලාම් එක ඇතුළේ රිවොලූෂන් එකක් නෙවෙයිද? විප්ලවීය වෙනසක්. මේ විප්ලව දෙක දැවැන්ත වෙනසක්. කාන්තාවන්ට පල්ලි යන්න බැරි ලෝකයක කාන්තාවට වඳින සංස්කෘතිය, කාන්තා මුනිවරු, කාන්තා නොකා ඉන්න බඩගින්න ඉන්න යාඥා කරන මාස ගණන් උපවාස කරන ඒ කල්චර් එක සංගීතය මුල් කරගෙන සුෆි කල්චර් එක කියන්නේ ප්‍රධාන වශයෙන් මියුසික්. ඒක තමයි හුඟක් ශික් ආගමට බලපෑව. මේක විශාල ආධ්‍යාත්මික සාගරයක්. මේ දෙක හා කරන එක තමයි අපි අලුත් දාර්ශනික සාකච්ඡාවක් පටන් ගන්න ඕන. අපි ඊළඟ සතියේ කතා කරමු මේ සිද්ධවරු, හින්දුවරු සහ බෞද්ධයෝ කොහොමද හින්දු ආගම ඇතුළට රිංගලා රිවොලූෂන් එකක් කළේ. බෞද්ධයෝ නැති වෙන්නේ නැහැ. බුද්ධ ආගම නැති වෙන්නේ නැහැ. ඒ රිවොලූෂන් එක අපි කරලා තියෙනවා. අපි මේ දේ මතු කරමු. බොහොම වැදගත් සාකච්ඡාවක්. අපි සාම්ප්‍රදායික සාකච්ඡා මාතෘකා වලින් ඔබට ගිහිල්ලා විශ්වයේ ලෝකයේ පිළිබඳව
අවශ්‍ය කාලීන විශ්වීය සංකල්පයක් මත පදනම් කරගත්ත සාකච්ඡාවකින් අපි අද නතර වෙනවා. එතනින් එහාට ඒකේ දිගුවක් ඇටියට අපි නැවතත් හමු වෙන බලාපොරොත්තුවක් ඇතිව. බොහොම ස්තුතියි ගෞරවනීය අතුරුලිය රතන සාල්නාංශ අද අපි සමග මේ සාකච්ඡාවට සම්බන්ධ වුණා. බොහොම ස්තුතියි.